එතන අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොහොර තීන්දුව ගන්නකොට අපි පහුතරක් විරුද්ධ වෙච්ච අය. රමේෂ් පතිරණමතුමා මම පක්ෂයක් විදිහට මහින්ද අගමැතිතුමා විරුද්ධ වුණා. පොහොර තීන්දුව ගන්නකොට අපි පහුතරක් විරුද්ධ වෙච්ච අය. ඒ වගේම තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කාබනික පොහොර ව්‍යාප්ත කිරීම සහ කාබනික පොහොර බෙදා හැරීම පිළිබඳව මේ වෙනකොටත් කුෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අපි රටක් විදියට මේ රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්, පෝෂධනික ආහාර වේලක් වගේම වසවිසෙන් තොර ආහාර වේලක් ලබා දෙන්නත් ලබ්බ වගේම විදේශ විනිමය රටට උත්පාදනය කර හැකි කුෂිකර්මාන්තයක් අපේ රටේ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේම ලංකා පුරාම මහ දැවැන්ත හරිතකරණයක් සිද්ධ වෙනවා. රසායනික පොහොර වලින් තොර කුෂිකර්මාන්තයක රට අරගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙල. ඇහුනේ. මොකද කිව්වේ? රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරත් ජෛව දියර පොහොර මිශ්‍රණයක් කරගත්තු ස්වභාවික පොහොර. ස්වභාවික පොහොර ලබා දීමේ වැඩපිළිවෙල සාර්ථකව මේ වෙනකොට සූදානම් වෙමින් යනවා. ඕක අරගෙන ගහගන්නේ පුකේ. එතන අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොහොර තීන්දුව ගන්නකොට අපි පහුතරක් විරුද්ධ වෙච්ච අය. එතන අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොහොර තීන්දුව ගන්නකොට අපි පහුතරක් විරුද්ධ වෙච්ච අය. ඇත්ත වශයෙන්ම මේ වගේ බොරු කියන උන්ට නම් ගෙන ගහන්න ඕන. හොඳට දන්නවා ප්‍රේමදාස මහත්තයාගේ යුගය ගැන. විපක්ෂයට කටයුතු කරන මිනිස්සුන්ම ජනතාව විතු කරමුනේ ගිනුමට දාලා මැරලා දැම්මා ටයර් වල පුච්චලා දැම්මා. අනිල් වික්‍රමසිංහ රටේ ජනතාව රැවට්ටුවා. එතුමා ඊට ඉස්සෙල්ලා දවසේ නැටුවා. නැවි නටනවා. මේ නැටුම ගැන කතා කරා. මොකද හොරකම එළියට ආවා. මහ බැංකුව හොරකම යට ගහලා දැන් අපි කතා කරන්නේ අරයාගේ නටන එක. රනිල් වික්‍රමසිංහ රටේ ජනතාව රැවට්ටුවා. එතුමා ඊට ඉස්සෙල්ලා දැන් කියන්නේ පිටකංකාරයා කියලානේ. එහෙනම් මීදු ආමතුරුන්ටත් පිටකංකාරයා කියන්න ඕනනේ. උන්වහන්සේ වැඩි කොහේ ඉඳලාද? ඉන්දියාවේ ඉඳලා. මං එන්නේ කොහේ ඉඳලාද? බදුල්ලේ ඉඳලා. යකෝ බදුල්ලේ ඉඳලා පිටකංකාරයා වෙන්නත් ඉන්දියාවේ ඉඳලා මේ ආපු මීදු ආමතුරුන්ට වැඳ වැඳා යන්නත් කොළ මාර සංස්කෘතියක් මේක. සමා වෙන්න අපේ ආමතුරුනේ. මට ඕනේ නාමල් රාජපක්ෂගේ ගොඩ වැඩි වෙන්න විතරයි. මට විශ්වාසයි නාමල් රාජපක්ෂ ජනාධිපති වෙනවා මේ රටේ. මට විශ්වාසයි. මට ළඟම විශ්වාස නායකයා නාමල් රාජපක්ෂ. සමහරු කියනවා එයා ගැන කියන්න එපා. නාමල් රාජපක්ෂට වැඩිම හිතවත් කියලා එකක් නෑ කියනවා. එහෙනම් රනිල් වික්‍රමසිංහට හිතවත් වෙනද මට කියන්නේ? මම දැක්කෙන් කෙනෙක් මාධ්‍යට කියනවා එහෙම වැඩි හිතවත් කියලා එකක් කියන්න එපා. ඒතර මම එයාගෙන් අහනවා එයා රනිල්ටද වැඩිපුර හිතවත්? අනුර කුමාර මහත්තයාට හිතවත්? මම ගිහලා ගමේ සජිත් මහත්තයා ගැන කියන්නේද? මම ගමේ ගිහලා පාටලි චම්පිට ගැන කියන්නේද? මම ගමේ ගිහලා මගේ නායකයා නාමල් ගැන කියන්නේ නැතුව? මම ගමේ ගිහලා මගේ පක්ෂ ප්‍රතිපත්ති කියන්නේ නැතුව? මම ගමට ගිහලා නායකයාගේ හිතවත්කම ගැන කියන්නේ නැතුව? මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හිතවත්කම ගැන කියන්නේද? මට සමහරු කියන්නේ. ඒ නිසා මට නාමල් රාජපක්ෂ විශ්වාසයි. මගේ අම්මලා තාත්තලා බය නැතුව අනුරාධපුරයේ ගම් නියම් ගම්වල කියලා ඡන්ද ටික හදන්න මහින්දගේ පුතා නාමල් රාජපක්ෂ හරහා මේ අනුරාධපුරයේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන විශ්වාසය මගේ ළඟ තියෙනවා. එයා මට කියනවනේ අයියා දඹුල්ලට විතරක් හදිවේගී මාර්ග හදලා හරියන්නේ නැහැ අනුරාධපුරයටම හදා ගන්න ඕනේ. අනුරාධපුරයේ ගොවියගේ ගොවි මත කොළඹට ගෙනියන්න ජාත්‍යන්තරයට ගෙනියන්න හදිවේගී මාර්ගය හදන්න ඕනේ. මේ කෘෂිකර්මාන්තය අනුරාධපුරේ නවීකරණය කරන්න ඕනේ. වට්ටක්ක ගොවියාගෙන බඩේරු ගොවියාගෙන නවීන තාක්ෂණය මුසු කරලා හිතන්න ඕනේ. අනුරාධපුරයේ තරුණ තමයි වැඩිපුරම හමුදාවට ගියේ නැද්ද? වැඩිපුරම හමුදාවට ගියේ අනුරාධපුර තරුණ තරුණියෝ. අද වැඩිපුරම ගාමන්තවල ඉන්න විදේශයන්ට කලාපවල ඉන්නේ අනුරාධපුරයේ තරුණ තරුණියෝ. අන්නේ අනුරාධපුරයේ තරුණ තරුණියන්ට තාක්ෂණය මුසුළු රැකියා ප්‍රවර්ධනය කරන්න ඕනේ. රැකියා හදන්න ඕනේ. හැම තරුණියකටම වාහනයක් ගන්න පුළුවන්, ගෙයක් හදා ගන්න පුළුවන්, වීකෙන්ඩ් එකේ හොටෙල් එකකට ගිහලා සෙල්ෆියක් ගන්න පුළුවන් නිදාස දෙන්න ඕනේ. සින්දු කියන කාට සින්දු කියන්න දෙන්න ඕනේ. නටන කාට නටන්න දෙන්න ඕන. තෘප්තියෙන් ඉන්න විනෝදයෙන් ඉන්න කාට විනෝදයෙන් ඉන්න දෙන්න ඕනේ. ඒක තමයි නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්තිය. ඒ නිසා මට විශ්වාසයි නාමල් රාජපක්ෂ ආරාමයේ වැඩ කරගන්න. ඒ නිසා අපි මේ විශ්වාසයෙන් මගේ සංවිධායකතුමාලා, මගේ മന്ത്രി කණ්ඩායම, මගේ ආදරණීය අම්මලා තාත්තලා, රත්තරන් අම්මලා තාත්තලා සහෝදරවරු එන ඕනෑම මැතිවරණයක් සඳහා සූදානම් මේ. මම පෞද්ගලිකවම මේකේ නායකයෝ ඔබ දාලා ගියත් මට දැන් කියන්නේ පිටකංකාරයා කියලානේ. එහෙනම් මීදු ආමතුරුන්ටත් පිටකංකාරයා කියන්න ඕනනේ. උන්වහන්සේ වැඩි කොහේ ඉඳලාද? ඉන්දියාවේ ඉඳලා. මං එන්නේ කොහේ ඉඳලාද? බදුල්ලේ ඉඳලා. යකෝ බදුල්ලේ ඉඳලා අපේ පිටකංකාරයා වෙන්නත්
ඉන්දියාවේ ඉඳලා මේ ආපු මිහිඳු ආමුදුරන්ට වැඳ වැඳා යන්නත් කොළ මාර සංස්කෘතියක් මේක. සමා වෙන්න අපේ හාමුදුරුවනේ. ඒක මාර සංස්කෘතියක්. ඒ නිසා මට පිටද ඇතුළට කියලා එකක් නෑ මේ ඉන්නේ අපේ උ. මේ අපේ රැහැවලු. මේක අපි ඔක්කොම පොදු ජන පෙරමුණ. ඒ පොදු ජන පෙරමුණේ අනුරාධපුරත් එකයි පොළොන්නරුවත් එකයි මැදවච්චත් එකයි විලංචිත් එකයි බදුල්ලත් එකයි. ඒ නිසා අපි එකතු වෙමු. අපි හයිය දෙමු. අපේ කඳවුර වෙනුවෙන් අපි ශක්තිමත් වැඩ කරමුයි කියන කාරණා මතක් කරන ගමන් දේවානම් පියතිස්ස ඒ තිස්සනේ දේවානම් පියතිස්ස බුදුදාම ආරක්ෂා කළා වගේම මේ තිස්ස කුට්ටිය ආරච්චිත් පක්ෂයේ සහ රටේ ජාතියේ ප්‍රතිපත්ති පාවනොදී ආරක්ෂා කරනවා කියන කාරණා මතක් කරමින් ඔබ සෑම සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නියන වෙනවා.